ඔන්න බලන්න අපේ ගමේ පාර අයින මේ ගමේ පාර අයින වෙල්ලේ ආයේ පාරේ වෙල්ලේ ආයේ ගොඩක් කාලයකට පස්සේ තමයි මේ හරිය මෙච්චර යට උනේ. සමහර විට මේ සැරේ වැස්ස වැඩි. ඇත්තටම දවස් 5ක් 6ක් විතර වහිනවා. ඒ වැස්සට තමයි මෙච්චර වතුරක් ආවේ. මේ වෙල්ලේ ආයේ තමයි මේ ගොයන් මාසයේ විතර ගිය ගොයන් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ. අර ඈත ඉඳන්ම යට වෙලා තියෙන්නේ. මේ හරිය සම්පූර්ණම වෙනදාට මේ පාර උඩින් නම් දානවා. හැබැයි මේ සැරේ වුණාට පාර උඩින් තාම දැම්මේ නැහැ. සමහර විට අද වැස්ස වැඩි වුණොත් අනිවාර්යෙන් පාර උඩින් දානවා. ඔය මේ මට්ටමේ තමයි තියෙන්නේ. මේ හරිය බලන්නකෝ පල්ලව. සෑහෙන කාලෙකින් මේ හරිය මෙච්චර යට වුණේ. ඇත්තටම මේ තියෙන්නේ මාසයක් විතර ගියපු ගොයන් අපරාධ ඉතින්. ඔය සම්පූර්ණ මේ ඒරියා එකම මේ යට වෙලා තියෙන්නේ. පේනව නේද? මේක මේ අමාරුවෙන් ගන්න වහිනවා කුඩේ ඉහළගෙන. ඒක නිසා පොඩ්ඩක් මේ පැහැදිලි මදි. ඒ කියන්නේ ලං කරලා ගන්න අමාරුයි. ওই පල්ලහ පේන්නේ සම්පූර්ණම මේ වතුර තමයි. වෙල්ලාය යට වෙලා තමයි තියෙන්නේ ඔක්කොම සම්පූර්ණයෙන්. ගොඩාක් හානියක් නැහැ. ඒ වුණාට ඉතින් සම්පූර්ණම යට වෙලා තියෙනවා අර පල්ලහ වෙල්ලාය සම්පූර්ණම. ඔය දිගටම තියෙනවා මේ සම්පූර්ණම යට වෙලා තියෙන. ඒ කියන්නේ වෙනදාට මෙච්චර යට වෙන්නේ නැහැ. මේ සැරේ පොඩ්ඩක් වැස්ස තදයි. ඒ වුණාට පාර උඩින් වෙනදාට දැම්ම පාර උඩින් ඒ වුණාට වැස්ස කොච්චර තද වුණත් මේ සැරේ මේ පාර උඩින් දැම්මේ නැහැ තාම. ඒ පල්ලහ වෙලට මේ වැවට කියන්නේ මිදියල් වැව කියලා. ඔය සම්පූර්ණ අර කට්ටිය මාළු අල්ලනවා පේනවද අර? කට්ටියක් මාළුත් අල්ලනවා. මේ මාළු අල්ලන කට්ටියකුත් ඉන්නවා. මේ හරියනම් මේ ඇත්තට යට වෙලා නැහැ. අම්මේ පොඩි වීඩියෝ එකක් කරේ මේ පොඩ්ඩක් බලා ගන්නකො. ඉතින් මේ වගේ වයි වහින කාලේ විතරනේ කාටවත් බලන්න පුළුවන්. හැමදාම නෑ, හැම තැනම නෑ. ඒ වගේ හරි එනම් පොඩි වීඩියෝ එකක් කරේ මේ. හරි එනම් මම නවතිනවා මේකනේ. ඕකේ.